හිනහෙන්නවන් මැව්‍යතිරේ පියමන්නේ ඔබරකාවන් මේගංගාවේ පදරන්නේ ඔබහින්වා මං මේ සංසාරය සනසන්නේ අතගන්න රැකගන්න මට ඉන්න නිල්වයනේ. හායි ඔන්න ටික දවසකට පස්සේ ආයෙත් අලුත් vlog එකක් අරගෙන එන්න පුළුවන් වුණා. ඉතින් රටේ තිබුණු වාතාවරණයත් එක්ක vlog එකක් edit කරලා දාන්න තරම් මයින්ඩ් එකක් මටත් තිබුණේ නැහැ. ඉතින් මට හිතුණා මේ තියෙන තත්ත්වය ටිකක් අඩු වෙනකන් ඉඳලා ඔයාලත් එක්ක ලස්සන vlog එකක් share කරගන්න ඕනි කියලා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න වෙති කියලා. හැමදාම කියනවා වගේ අපි ජීවත් වෙන්නේ හරි පොඩි කාලයයි. ඉතින් ඒ නිසා ලැබෙන හැම තප්පරේම සතුටෙන් පරිස්සමින් ආදරෙන් ඉන්න. එහෙනම් ඉතින් අපි බලමු මේ vlog එකේ මොකද වෙන්නේ කියලා. මගේ නන්නිගේ එක වසරේ ඉඳලා හොඳම යාළුවෙක් මැරි කරනවා. ඉතින් අපි හිතුවා එයාට පොඩි බ්‍රයිඩ් ටු බී පාටි එකක් දෙන්න. මේක අපි හදිසියෙ ප්ලෑන් කරලා තමයි කරේ. ඉතින් මාත් එක්ක තව යාළුවෝ 3 දෙනෙක් එකතු වුණා මේ වැඩේට. මගේ ට්වින්ට මේ වැඩේට එන්න බැරි වුණා. මොකද එයාට කැම්පස් එකේ එයාලගේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට්ස් වගේක් තිබුණා. ඉතින් මායි මගේ එක යාළුවෙකුයි ගිහිල්ලා මුලින්ම බඩු ටික අරගෙන ඊට පස්සේ අපි අපේ යාළුවාගේ ගෙදරට ගියා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ අපි මේ බ්‍රයිඩ් ටු බී පාටි එක ප්ලෑන් කරේ අපේ යාළුවා, ඒ කියන්නේ රශ්මිගේම ගෙදර. ඉතින් අපිට මේ වැඩේට රශ්මිගේ බොයිෆ්‍රෙන්ඩුයි ඒ වගේම රශ්මිගේ අම්මා ගෙදර අය ගොඩාක් උදව් කරා. ඉතින් යාළුවා හැමෝම ආදරෙන් මතක් කරන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ උදව්ව නැත්තම් අපිට මේ වැඩේ හරියට සාර්ථකව කරගන්න බෑ. මොකද එහෙනම් මේකට සර්ප්‍රයිස් එකක් වෙන්නේ නැහනේ. කොහොම හරි ඉතින් අයියා අපිට එයාව ගෙදරින් පොඩ්ඩක් එළියට අරගෙන දුන්නා එයාගේ වැඩ වගේකට. ඉතින් අපි ඒ ටයිම් එකේ පාටි එකට ඕන වැඩ ටික ලෑස්ති කරගත්තා. හොඳම දේ තමයි මේ වෙද්දී අපේ යාළුවත් එක්ක අපි සර්ප්‍රයිස් ඩාන්ස් එකක් ලෑස්ති කරනවා එයාගේ බොයිෆ්‍රෙන්ඩ්. ඉතින් එයා අපිට කියලා තිබුණේ සර්ප්‍රයිස් ඩාන්ස් එක ප්‍රැක්ටිස් වෙන්නේ එයාලගේ පුංචිලා ගෙදරට එන්න කියලා. ඉතින් එයත් එයාගේ සැලොන් එකට ගිහිල්ලා එතනට එන්න තමයි ලෑස්ති වෙලා හිටියේ. ඒ වුණාට අපි අයියට කියලා තිබුණා එයා සැලොන් එකට ගිහිල්ලා එතන වැඩ ටික ඉවරනාට පස්සේ කොහොම හරි ගෙදරටම එක්කගෙන එන්න කියලා. ඉතින් අයියා කොහොම හරි අපිට රශ්මිව ගෙදරට ගෙනල්ලා දුන්නා. නැත්තම් අපේ ප්ලෑන්ස් ඔක්කොම ඉවරයිනේ. මොකද එයා ලෑස්ති වෙලා හිටියේ සර්ප්‍රයිස් ඩාන්ස් එක ප්‍රැක්ටිස් වෙන්න එයාලගේ පුංචිලා ගෙදරට අපිත් එක්ක යන්න. ඉතින් මේ වෙලාවෙදිම මම පොන්චි දෙයක් කියන්නම්. අපි ආයෙ කාලෙකට හම්බ නොවුනත් අපිට මේ මතක ගොඩක් වටින හින්දා තමයි මම මේ ටික මේ vlog එකට ඇඩ් කරන්න හිතුවේ. මොකද මේ යාළුවත් එක්ක මට මේ යාළුකම තියෙන්නේ එක වසරේ ඉඳලා. එතකොට දැන් මගේ වයසත් එක්ක බලද්දි අවුරුදු 19ක යාළුකමක් තමයි මට මේ යාළුවත් එක්ක තියෙන්නේ. ඉතින් එක වසරේ ඉඳලා 13 වසරට වෙනකන් එකම පන්තියේ හිටියේ නැති වුණාට අපේ මේ පොඩි කාලේ ඉඳලා තිබුණ යාළුකම ඒ විදිහටම අදටත් එහෙමම තියෙනවා. ඉතින් මම හිතනවා හැමදාම කියන වගේ ජීවිතවල ඉන්න ඕනේ අපිට අන්න එහෙම යාළුවෝ. සතුටේදී දුකේදී හැමදේදීම එකම විදිහට ඉන්න යාළුවෝ. කතාවෙන් කතාව අපේ වැඩ ටිකත් ওই විදිහට ටික ටික ඉවරුණා. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙනවත් එක්කම අපේ කේක් එක අරන් ඉන්න යාළුවා ආවා. මේ ඉන්නේ මිනෝලි. එයාට රසටව කේක් හදන්න පුළුවන්. ඉතින් කෑගල්ලවට මාවනල්ලවට ඉන්න කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම අපේ මිනෝලිගේ පේජ් එකෙන් කේක්ස් ඕඩර් කරගන්න පුළුවන්. ඇත්තටම මිනෝලිගේ කේක් හරිම රසයි. ඉතින් මම එයාගේ පේජ් එකත් මේ වීඩියෝ එකේ මෙන්ෂන් කරගෙන යන්නම්. ඉතින් මිනෝලිත් කේක් එක අරගෙන ආවට පස්සේ අපි මේ පාටි එකේ අපේ ටේබල් එකට තියෙන්න ඕනේ ඔක්කොම කෑම බීම ටික ලෑස්ති කරගත්තා. ඊට කලින් දවසේ යා වෙනමත් රශ්මිට බ්‍රයිඩ් ටු බී කියලා කේක් එකක් ලෑස්ති කරලා ගෙනල්ලා දීලා තිබුණා. ඉතින් ඒකයි මේ කේක් එකයි අපි දෙකම ටේබල් එකෙන් තියලා රශ්මි එනකම් බලාගෙන හිටියා බ්‍රයිඩ් ටු බී පාටි එක සෙලිබ්‍රේට් කරන්න. එහෙනම් ඉතින් දැන් බ්‍රයිඩ් ටු බී පාටි එකට ඔක්කොම වැඩ ටික ලෑස්ති. ඊට පස්සේ අයියා අපිට මැසේජ් එකක් දැම්මා රශ්මි ඇයි ගෙදරට ආවා කියලා. ඉතින් අයියා පොඩි බොරුවකුත් කියලා පාටි එක ලෑස්ති කරලා දීව තැනට රශ්මිව එක්කගෙන ආවා. වැහෙන්නම්මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා
සෑහෙන්නම්වා නුඹගේ ඇස් පුරාරදිලා තනි පැටලේදී තනිව හුරගෑ රෑගණන් බලලා අවේශාවක පෑයුතරුවී පෑබැලුම් හින්දා තනියතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන් මැදුනේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ලස්සනම ලස්සන යාළුවා සර්ප්‍රයිස් උනේ. අයියා ලස්සනම ලස්සන ෆ්ලවර් බොකේ එකක් ගෙනල්ලා තිබුණා. ඒ හින්දා ටේබල් එක තවත් ලස්සනයි. ඉතින් ඇත්තටම රශ්මී කවමදාවත් හිතන්නේ නැතුව ඇති එයාට අපි මේ වගේ සර්ප්‍රයිස් එකක් දෙයි කියලා. මොකද අයියාවත් අපිවත් කිසිම හින්ට් එකක් එයාට තිබ්බේ නැහැ. එයාට මෙහෙම පාටි එකක් අපි අරේන්ජ් කරනවා කියලා. ඉතින් එයා ඇත්තටම පුදුම විදිහට සර්ප්‍රයිස් වුණා. ඉතින් ඒ හින්දා අපිටත් ගොඩක් සතුටුයි. ඊට පස්සේ අපි රශ්මිව ඇහුවා පොඩි මේකප් එකක් දාලා ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්න කියලා. ඉතින් එයාවත් ලෑස්ති කරගෙන ඊට පස්සේ අපි අපේ පාටි එක පටන් ගත්තා. අසරැලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවතට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ ගිනියම්මු සීනෙකමා දැවටියා ඔබෙසේයා ගිනියම්මු හැගුමකමා සිහිලස ගැල්පුවා. ඉතින් ඔය විදිහට තමයි අපේ පාටියගේ වැඩ ටික වුණේ. අපේ ලස්සන බ්‍රයිඩ් අපිට ලස්සන ගිෆ්ට් එකක් ලෑස්ති කරලා තිබුණා. එහෙනම් ඉතින් අපි දැන් බලමු අපේ රශ්මිගේ අයියාගේ ලස්සනම දවසේ වැඩ ටික වුණේ කොහොමද කියලා. මම මෙන්න මේ ඩ්‍රෙස් එක තමයි අද අඳින්නේ. බ්ලැක් කලර් සාරි එකක්. නයිට් ෆන්ක්ෂන් එකක් තමයි තිබුණේ. 3 ගානකට තමයි පෝරුව තිබුණේ. ඉතින් මමත් 2:30 වගේ වෙද්දි ලෑස්ති වෙලා වෙඩින් හෝල් එකට ගියා. ඉතින් දැන් ඊළඟට තියෙන්නේ පෝරුවේ චාරිත්‍ර වැඩ කටයුතු ටික කරන්න. පෝරුවේ චාරිත්‍ර ටික ලස්සනට ඉවරුණාට පස්සේ ෆන්ක්ෂන් එකේ වැඩ ටිකත් ලස්සනට වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ යාළුවාගේ ලස්සනම දවසේ වැඩ කටයුතු ටික උනේ. ඉතින් මේක මට ලස්සන මතකයක් හින්දා මම මේ විදිහට vlog එකක් හදලා මං ගාව තියාගන්න හිතුවා. එහෙනම් ඉතින් මේ vlog එක ඔයාලත් හරිම ආසාවෙන් enjoy කරයි කියලා මම හිතනවා.
කවිලා මේකයි. කොහොමද ආන්ටේ පය රෙදි යලේ කවුන්ටර් නෝනාගේ වැඩ කියලා දාන්න. පොඩ්ඩක් පාත් කරගන්න ඕනේ නැත්නම් ගන්න. සීන් එකේ ඉන්න කාලා නෑ. ඉතින් කාලයකට පස්සේ තමයි මටත් මේ යාළුවෝ හම්බුනේ. මේ ඉන්න මගේ එක වසරේ ඉඳලා යාළුවෝ අවුරුදු 19ක යාළුකමක් තමයි අපිට තියෙන්නේ. ඒ වගේම තමයි මම ඔයාලට කිව්වනේ අපි සර්ප්‍රයිස් ඩාන්ස් එකකටත් ලෑස්ති වෙනවා කියලා. ඉතින් මම අන්තිමට ඒ ඩාන්ස් එකේ පොඩි පාර්ට් එකකුත් මේ වීඩියෝ එකකටම ඇඩ් කරලා තියෙනවා. එහෙනම් ඉතින් හැමදාම කියනවා වගේ මගේ vlogs එක ආදරෙන් එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. ඉතින් අපේ සර්ප්‍රයිස් ඩාන්ස් එකේ මුලින්ම රශ්මිගේ අයියාගේ ලස්සන කවර් ඩාන්ස් එකක් තිබුණා. ඉතින් ඊට පස්සේ රශ්මිගේ ලස්සන සෝලෝ ඩාන්ස් පාර්ට් එකක් තිබුණා. හැබැයි සමහර තැන්වල මේ සින්දුවට කොපිරයිට් වදින හින්දා මට ඒ තැන්වල විතරක් සින්දුව මියුට් කරන්න උනා. ඉතින් කොපිරයිට් වදින්නේ නැති තැන්වල මම සවුන්ඩ් එක ඒ විදිහටම තිබ්බා. ඉතින් එහෙනම් මෙන්න මේක තමයි අපේ සර්ප්‍රයිස් ඩාන්ස් එක. එහෙනම් ඉතින් මම මෙන්න මේ විදිහට මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ආයෙමත් ඉක්මනට ලස්සන vlog එකක් අරගෙන එන්නම්. මට මෙතනත් මේ dance එකේ copyright issue එකක් හින්දා එතන sound එක cut කරන්න උනා. ඉතින් එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. ආයෙමත් ලස්සන vlog එකකින් ඉක්මනට හම්බෙමු. හැමදාම වගේ මගේ vlogs එක එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩාක් thank you. මගේ vlogs බලලා ඔයාලගේ ලස්සන comment එක මාත් එක්ක share කරගන්නවට. ඉතින් මේ vlog එක ගැනත් ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම comment කරගෙන යන්න අමතක කරන්න එපා.